මේ වීඩියෝ එකේදී සාකච්ඡා කරලා බලමු කොහොමද සිස්ටම් එකට ඩැමේජ් වෙච්ච අයිටම් එකක් ඇඩ් කරන්න කියලා. එතන අපි යන්න අවශ්‍ය කරනවා සුපුරුදු පරිදි අද සෙක්ෂන් එකට. අද කියන එකට ගිහම මෙන්න මෙතන ඩැමේජ් කියලා ඔප්ෂන් එකක් තියෙනවා බලා ගන්න අපිට පුළුවන්. එතකොට මෙතෙන්දී අපිට සිලෙක්ට් කරගන්න අවශ්‍ය වෙනවා අපි එහෙම රිමූව් කරන්න නැත්නම් ඩැමේජ් එක කියලා අයින් කරන්න අවශ්‍ය අයිටම් එක මොනවද කියලා. මෙන්න මෙතෙන්දී අපි එන්ටර් කරන්න ඕන මෙතෙන්දී අපිට ඩැමේජ් වෙලා තියෙන ක්වොන්ටිටි එක. එතකොට අට කිලෝග්‍රෑම් වලින් මොනවා හරි ඩැමේජ් වෙලා තියෙන එකට කිලෝග්‍රෑම් ප්‍රමාණය එන්ටර් කරන්න. ඊට පස්සේ වාට ක්වොන්ටිටි එකක් විතර ඩැමේජ් එකක් වෙලා තියෙනවා. ඒ ආකාර ක්වොන්ටිටි එක මෙතනින් ඇතුළත් කිරීම කරන්න හරි. ඊට පස්සේ මෙතනින් වාට මොන රීසන් එකක් මෙන්ෂන් කරගන්න අවශ්‍යයි නම් මෙතෙන්දී රීසන් එක අපිට ඇඩ් කරගන්න පුළුවන්. මෙන්න මෙතන වැදගත් ඔප්ෂන් එකක්. need to add as expenses. ඒ කියන්නේ අපිට මේ අදාළ සම්පූර්ණ කොස්ට් එක එක්ස්පෙන්ස් එකක් විදිහට අපි ඇඩ් කර ගැනීමට අවශ්‍යයි නම් අපිට පුළුවන් මෙන්න මෙතන yes කියන එක දෙන්න. ඒතර මෙතන දාලා කොස්ට් amount එක quantity එකෙන් වැඩි කරලා අපිට මෙතෙන්දී ඒ අදාළ සම්පූර්ණ එකතුව එක්ස්පෙන්ස් එකක් විදිහට සිස්ටම් එකට ඇඩ් කරගන්න පුළුවන්. ඒක අපි yes කරොත් ඒක no කරොත් එහෙම මොකද එක්ස්පෙන්ස් එකක් විදිහට ඇඩ් වෙන්නේ නැතුව අදාළ quantity එක වාගේ ස්ටොක් එකෙන් අඩුවීමක් සිදු වෙනවා. එතකොට මේක yes කරොත් එහෙම ඒක එක්ස්පෙන්ස් එකක් විදිහට ඇඩ් වෙනවා වගේම අදාළ quantity එක වාගේ ස්ටොක් එකෙන් අඩුවීමක් සිදු වෙනවා. මේක no කරොත් එහෙම ස්ටොක් එකෙන් අඩුවීම පමණයි මෙතනදී සිදුවීම